පස්සේ ඇතම් මන්ත්‍රීවරු මේ බන්ධනාගාරගත කිරීම වුණායින් කියලා ඒ වගේ දැන් කවුද කියන්නේ මේ බෝට් එකකට එහෙම කියන ආරයිට් ඒක හරිනේ පැහැදිලි ඒ කියන්නේ නාමල් රාජපක්ෂ ශිරන්ති ඒකට සම්බන්ධතාවයක් ඇතැයි Tamanට සැකයක් තියෙන අය එහෙම කලින් කියනකොට ඔබට හිතෙන්නේ මොකක්ද? තාම පරීක්ෂණ වෙනවා. තාම කට උතර ගන්නවා. තාම සම්පත් මනම්පේරි කියන්න පටන් ගත්තා විතරයි කියලා තමයි අපි හිතන්නේ. ඉතින් කියන් යනකොට කාට හරි එහෙම හිතෙනවා නම් එහෙම නිකන් තමන්ව අත්තරනු ගණේ කියලා දැන් එහෙම කියලා තිබ්බට කමක් නැහැ. හරිද? ඒවා දේශපාලන දඩයන්කට දැන් කියලා තිබ්බට කමක් නැහැ. මොකද ඒකට සම්බන්ධයි තමයි දන්නේ. තමන් කොතරම් ප්‍රමාණයකට සම්බන්ධයිද කියන එක පරීක්ෂණ කරන අය කරන්නේ ඒ සම්බන්ධකම් හොයාගන්න එක තමයි. ඒ කජ්ජ සම්බන්ධ නැහැ කියලා කජ්ජක පුතා විශේෂ ප්‍රකාශයක් කරයි. මම ඒක මොකද කියන්නේ නැහැ. මම හිතන්නේ ඒව තාම පරීක්ෂණ කරමින් තිබෙන දේවල්නේ. ඉතින් මේකට තව පරීක්ෂණ රාශියක් දියත් වෙන්න ඕන. අනිත් එක වසර ගණනාවක් ගියපු ඝාතනයක් සම්බන්ධයෙන් තමයි මේ පරීක්ෂණ කරමින් යන්නේ. රනිල් සජිත් ආණ්ඩුවෙන් ඒක හරියට කළෙත් නැහැ. ඊට පස්සේ අපි ආණ්ඩුව කොහොමත් කරන්නේ නැහැ. ඊට පස්සේ ආපුවා. නමුත් අපේ ආණ්ඩුවෙන් දැන් කරගෙන යනවා. ඉතින් මේ සම්පත් මනම්පේරි අහුවෙලා කට උතර ලබා දෙනකොට මේ විවෘත වෙන මාර්ගයන් ඔස්සේ ඔහුගේ සාක්ෂි අනුව තමයි මේ පරීක්ෂණ දියත් වෙමින් පවතින්නේ. මට දැන් ඒ ගැන කජ්ජගේ බිරිඳ හරි පුතා හරි තව කෙනෙක් හරි කියන ඒවා ගැන මට වෙලාව කියන්න බෑ. ඒවා තාම පරීක්ෂණ මට්ටමේ පවතින්නේ.